those populations were just used as voter blocks. කක්කුසි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. අපි ඒ මිනිසුන්ට එහෙම ඡන්ද කොටස් කියලා සලකන්නේ නැහැ. ඒ වගේම right. ඒ වගේම ඔවුන්ට නිවාස ඒ වගේම නිවාස පොයින්ට් එක මොකද්ද? අනු දෙක මේ කකුසි කියලා කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුව ඇතුලේ? मैडम මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. නිදාගන්න නැගිටලා ඉන්නේ පොඩි ඉන්න. ඒ වචනේ අනවශ්‍ය නම් අපි එක හැන්සඩ්ඩෙන් අයින් කරන්න. ඔබතුමා කතා කරන්න. නෑ පොඩ ගරු සභාපතිතුමිය. ඔබතුමා කතා කරන්න. දැන් කක්කුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා කතා කරන්න. ඉරිදා පොළ කියන්නද? කතා කරන්න. ස්වාමිනේ මේමයි මේක භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? එතුමාගේ දෙවන භාෂාව සිංහල බව මා පිළිගන්නවා. අපි ඔන්න වචනය කතා කරලා පැහැදිලි කරගමු. නමුත් මේ කක්කුසිය කියන්නේ අසභ්‍ය වචනයක් නෙවෙයි. ඔබතුමා කතා කරන්න. නැතුව වෙන මොනවා කියන්නේද මම ඒකට? හරි. අනේ ගරු සභාපතිතුමනි මගේ කාලය. ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න. හරි. බොහොම ස්තුතියි. කක්කුසිය කියන්නේ කිව්ව කක්කුසි කටවලුත් ෆෝම් වෙනවා. ඒකනේ වැඩි. ඒක නිසා කක්කුසිය පා අපි යමු ඔහම. හරි. කතා කරන්න. හරිද? ගරු සභාපතිතුමනි